ගානක් දෙකක් පොඩ්ඩක් හදන විදිහ කියලා දෙන්න යන්නේ අර මතක් කරලා ගන්න දැන් මේ ටිකක් අර තියරිම කරද්දී පොඩි නිදිමත ගතියක් තියෙනවනේ ඒකින්ද ගණන් දෙක තුනක් හදලා වැඩි පටන් ගමු. හරි. දැන් අහගන්න. දැන් ගානක් දෙකක් හදද්දී ඔගේ ටයිම් එක පොඩ්ඩක් ඉක්මනින් යනවා. ඒක නිසා මේ අපි ගානකට දෙකකට සෙට් වෙමු. සමහර උන් ඔර්ලෝසුව දිහා බලාගෙන ඉන්නවා වෙලාව යන්නේ නැහැ වගේ පේනවා. සමහර උන් කරන්නේ ඔර්ලෝසුව දිහා බලන්නේ නැතුව පැයක් විතර ඉන්නවා. ඉතලා වෙලාව බලනවා පැයක් ගිහින් ඇති කියලා බලද්දි විනාඩි 7යි ගිහිල්ලා තියෙන්නේ. හෙන ගහපිය කියලා ආයෙ ඉන්නවා. ඒ කියන්නේ ඔර්ලෝසුව දිහා වෙලාවක් දිහා බලන්නේවත් නැතුව බලාගෙන ඉන්න ගොඩ වෙලාවක් යන්න දැන් නම් හරි. දැන් නම් විනාඩි 45ක්වත් ගිහින් තියෙන බලන්න. විනාඩි 7යි ගිහිල්ලා තියෙන්නේ. ආගනින්. හරි. දැන් තමයි සුපිරිම වෙලාව 1යි කාලයි. දැන් නම් සුපිරියරම නිදිමත. දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් 2-3 පෙන්නනාට පස්සේ නිදිමත එන්නේ නැහැ. දැන් තියෙන නිදිමත විතරයි පන්න ගන්න තියෙන්නේ. අපිට නම් එහෙම නෑ. අපිට ඕන්ලාක ඕන තැනක බුදිය ගත්තා එහෙම. හරි මම දන්නවා ඒක නැත්තේ නෑ. දැන් මේ සාමාන්‍යයෙන් මේ දැන් උඹලා ගෙදර ඉද්දි ඔය මේ ඇයි බං මේ පවන් ගහන්න දාඩියේද? ඈ? ඒක යකාගේ වැඩ නෑ. කො මේ AC හෝල් එකේ ඉඳගෙන පවන් ගහනවා නිකන් අර මේ නැද්ද? ඔය වැඩ ගන්න නැද්ද උතන? පටින් බං. හරි ඉන්න බං. මේ ඔය මේ මට කියපන්කො දැන් සමහර උන් ඇවිල්ලා කියන AC අඩු කරන්න කියලා කියනවා. සමහර උන් කියන වැඩි ගන්න කියලා. සීතලේ උන් කොහෙද ඉන්නවා සීතල වැඩි සීතල. රස්නේ උනුත් ඉන්නවා. දැන් ඉතින් කරන්නේ සීතලේ උන් ගාව රස්නේ උන් දාලා බදා ගන්න කියලා. වෙන කරන්න දෙයක් නැහැ නේ. ඒ කියන්නේ අහෝ දැන්. නේද? මේක බැලන්ස් කරන්න මට තේරෙන්නේ නැහැ. හරිද? මේ 28 තියෙන්නේ. 28 තියෙන්නේ. හරි ආගන්න බලමු දුන්න AC වලට ගේම ආයේ නැහැ හරි ආගන්න බලමු තාටි කිය සීතලයි වගේ නම් මැරෙන්න වගේ නෝන ඉක්මනට පොඩ අතවත් උස්සපන් ඈ හරිද හරි නෑ දැන් මේක කරන්න බෑනේ අර පිටිපස්සේ පවන් ගහනවා මේ AC වැඩි කියනවා හූ කියනවා ඒ ඇස්සේ හරිද AC අමාරුයි කියලා හරි දැන් ආගන්න හරි දැන් කතාව හරි දැන් මේ දැන් ඊළඟට දැන් ආයෙ තව කතා කරන එක ගන්නවා දැන් බලලා නැත්නම් හරියන්නේ නැහැ දැන් පොඩ වෙනසකටත් එක්ක හොයා ගන්නවා නිකන් අර රිලව් වල්ලනවා වගේ හරිද මම දැක්කලා රිලව් නුවර දැන් නුවරින් රිලව් අරන් ගිහලා කොහෙද දූපතකට දාන්න යන්නේ කියලා නිවුස් එකක් ආවා මම දැන් ටිකට් එක නිකන් ඉන්ටර්නෙට් එකේ නිවුස් එක බලවල ඉතින් අක්කර 200ක විතර මේකක් තියෙන ලෑන්ඩ් ඒරියා එකක් තියෙන දූපතක් තියෙනවා රන්දේරිකල ජලාශයේ මැදලු තියෙන එක ඒකට අර නුවරින් රිලව් ඔක්කොම අරන් ගිහින් ඒ දූපතට දානවලු දාලා ඒ දූපත වටේට විදුලි වැටක් ගහනවලු. හරිද? විදුලි වැටක් ගහලා එනවලු කට්ටිය ආවව. දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියන මේක ලෝකේ පළවෙනි තාවට මේ වැඩේ කරන්නේ. ඒකෙන් විරුද්ධ වෙන්න එපා කියලා. ඒ කියන්නේ බං මේ දැන් උන් ගිහින් අර අක්කර 200ක විතර දූපතට දානවා රිලව් ඔක්කොම. දාලා වැටකුත් ගහලා විදුලි වැටක් ගහලා ආයෙ උන්ට එන්නත් එපා නැත්තම් උන් පීනන් එනවා. හරිද? ඒකෙන්ද විදුලි වැටකුත් ගහලා එනවා. දැන් මං හිතන්නේ උන් ගිහිල්ලා වගා කරලා කාලා හරිද ඒ කියන්නේ නිකන් අර වතුරේ හරිද ඒව රිලව් එක්කෝ කෙලින්ම කියන්න ඕනේ මුන් ටික ගිහින් දාලා ටික දවසකින් මැරලා යනවා කියලා එච්චරයි. අඩුම තරමේ අර ඒ කාලේ රට යවන්න චීනෙට රිලව් යවන්න පොඩි යෝජනාවක් ආවා. 2023 විතර ආවා. ඊට පස්සේ සත්ත්ව සංවිධානය අර මොකක් හරි රෙද්දක් කරලා දිනවනේ සංවිධාන වලින් එක එක වෙන්නේ. හූ කියාගෙන එනවා අම්මෝ මේන් රිලව් මරනවා බල්ලෝ මරනවා වෙනවනේ. ඒක නතර වුණා. ඉතින් දැන් කොහොම හරි අරන් ගිහලා අර දූපතට දානවලු. චීනට යවන සල්ලි කීයක් හරි හොයාගන්න තිබ්බා. දූපතට ගිහින් දැම්මම ඉතින් නිකම්ම ටික දවසකින් තේරෙනවා. දැන් ඔය අක්කර 200ක් ඇතුළත පොඩි කැලයක් නේ ඔය. ඒ කැලේට මේ නුවරින් රිලව් ඔක්කොම ගිහින් දැම්මම තව දැන් ඒක කරලා බලනවා. ඔකදී අවුලන්නේ හරි. අහගනින්කෝ. රිලා කතාව ඉවරයි. දැන් අහගන්න. හරි. දැන් රසායනික ගන්න දාගන්න. කතාව යනවා තැන් වල. රසායනික හරි. දැන් හොල්ලප එක අහුරගනි බෝතලේ. හරි. දාගන්න අහන් ඉඳපන් තව පෑ යකෝ තියෙන්නේ පෑ ඇදපන්කෝ නිකන් මැරෙන්න වෙලා වගේ ඉන්න අර බල්ල දැන් හොල් මං වගේ ටික මේ
මේ කෙල්ල බුදියන්න බෑකෝ අර මෝහිනී වගේ සමහරව හරිද ඒ කියන්නේ ඇසුත් ඇරලා බාගෙන අරගෙන හැගුත් අරගෙන බුදියන් ඉන්නවා මල විකාර හොල්මන් මේ ඇස් තරම් බුදියනේ උන් ඉන්න බෑ දැකලා නැද්ද ඇස් තරම් බුදියනේ උන් ඉන්නවා හරිද මේ උඹත් ඇස් තරම්ද කොහොද බුදියන්නේ නෑ නේද මුටත් ඇස් තරම් බුදියන්නේ මුත් මට පේන විදිහට මේ ඇස් තරම් බුදියනේ උන් ඉන්න මම ඉස්සරහට ගෲප් ක්ලාස් කරන්න ගිහලා දවසක් සාමාන්‍ය ඉස්සර 2015 විතර ඔය ගෲප් ක්ලාස් කරද්දී ගෙවල් වලනේ ළමයි 3යි 4යි ඉන්නේ. ඉතින් මට ඕනලාක මම ක්ලාස් එක දාගන්න මට සමහරවිට කැම්පස් යන්න උදේ ලෙක්චර්ස් 4 විතර තියෙනවා නම් මට 4 විතර වෙන් කුරුණෑගලින් යන්න ඕනේ. ඒතර සාමාන්‍යයෙන් මම ක්ලාස් එක දාගන්න පාන්දර 4 විතර. හරිද? 4 ඉඳන් පැය 3ක් විතර කරනවා 2:00මාරක් 3ක් කරපුවා 6:00මාරයි 6:45 ක්ලාස් එක කරලා මම පෙරදිනට යනවා. සාමාන්‍ය සමහර පුදුම වදයක් දෙන්නේ හරිද මං ගෙදරට ඇද්දි උන් ඇහැරලත් නැහැ. උන්වත් ඇහැරවගෙන පන්ති එකතු කරගෙන කරනවා. ඉතින් එක දවසක් දැන් පාන්ති කරද්දි දැන් 3 දෙනෙක් හිටියා. කොල්ල 3 දෙනෙක්. මේ එකෙක් නම් නිදි උට නිදි මතයි උ නිකන් ඔහොම වැඩනවා මේ වෙනවා උට නිදි මතයි එකෙක් බලාගෙන ඉන්නවා හරිද දැන් මම බලාන ඔහොම බලාගෙන ඉන්නවා කිසිම හැලහොල්මක් නැහැ කියන්නේ මම හිතුවේ දැන් මේ උට මොකක් හරි අස්වාභාවික දැන් මටත් බය හිතුණා හරිද හොහ කරන් බලාගෙන ඉන්නවා හොහ කරන් ගිහින් හරිද දැන් මම උගන්නා හොහ කරන් ඉන්න හරිද බලද්දි අර ඇහි වර තියෙන බෝලේ චූට්ටක් උඩට ගිහිල්ලා ඒ කියන්නේ ඇස්සරම් බුදියනේ උන් ඉන්න බුදි හරිද ඒ මොකද ඇස්තරම් බුදියනේ කියක් ඉන්නවද මෙතන? ඇස්තරම් බුදියනවා. ඇස්තරම් බුදියනේ උන් ඉන්නවා. හරිද? දැන් මේ ආගනින් පැය තියෙන්නේ. තව පැය තියෙන්නේ. හරිද? මේ පැය දැන් ඔය දැන් හැබැයි ඇත්තරම් වෙන පන්ති වලට උඹලා හොඳයි ඈ. අද සාමාන්‍යයෙන් මේ 3 විතර වෙද්දිම සමහරවල් කෙල පෙරපර බුදියන්න ගන්නවා. වෙනද නයිට් ක්ලාස් කරද්දී. අද හොඳයි සාමාන්‍ය. අද ඉන්න සෙට් එක හොඳයි. ඒ හොඳ තියාගෙන තව පැය තියෙන්නේ. අර ඉස්සර දැන් මේකේ දැන් අර ළමයි ප්‍රමාණය වැඩි හින්දා අර සාමාන්‍ය ගොඩක් කෙවුන්ට අර ඔක්කොම අවධානය දෙන්න බෑනේ පේන්නේ නෑනේ හැම එකම මට පේනවා තැන් තැන් වලින් මොකක් හරි බලු වැඩක් කරනවා වගේ දැක්කොත් පේනවා ඒ අර නෙවෙයි නේද ඉස්සර සාමාන්‍ය නයිට් සෙමිනාර් කරද්දී මුල් කාලේ ළමයි 4යි 5යි 10යි 15යි 20යි ඔහොම ඉන්නේ දැන් හොයාගත්තා බලන්න පුළුවන් ඉතින් මෙහෙත් නෙමෙයි කරේ අපි අර වෙන ආයතන තිබ්බ එහෙ කරා නයිට් සෙමිනාර් හැම ඉතින් මේ දැන් මේකේ නයිට් වල තියෙන නයිට් සෙමිනාර් එකක් කරද්දී සමහර කට්ටිය ඒකෙන් ප්‍රයෝජනෙ උපරිමයෙන්ම ගන්නවා සමහර ළමයි ඉන්නවා නිදිමතක් අහලකවත් නැහැ හැබැයි සමහර උන්ට දැන් ටික තව පැය තියෙන්නේ කොට ඒත් බෑ. උපරිම අමාරුවෙන් අල්ලගෙන අනේ මැරෙන්න වගේ ඉන්න කියලා එහෙම ලයින් එක ඉන්න. එහෙම දැන් මැරෙන්නම් වගේ එනවා නම් ඉතින් කරන්න දෙන්න පොඩ්ඩක් ඒක ෂේප් එකේ මොකක් හරි කරපන්. නැත්තම් පැය තියෙන මේ පැය වැඩ කරමු එච්චරයි. හරිද? පහ විතර දිවරනවා පහ කියලා කියන්නේ සාමාන්‍ය ඉතින් මෙතන වෙලාව හරි අවුලක් නෑ. දැන් අර මේ එක එක මගුල් කරන්න එපා ගෙවල් වලට ඵලයල්ල. ඊට පස්සේ යනවා දැන් නැත්තම් යයි අර වැවරවුම් පැත්තට ඊට පස්සේ මොනවා හරි අර ටී-ෂර්ට් බැඳගෙන නටනවා නේද අර ගිහිල්ලා එතන උඹලා දන්නේ නැහැ දැන් නුවරවුන් එහෙම සම්පූර්ණයෙන් කුරුණෑගල ගහම උන්ට මතක් වෙන්නේ වැවරවුම ඈ දැන් ඒක රෙජිස්ටර් වෙලා තියෙන අර කොහෙද මන් දන්නේ අර වනිදම් මැන්නාව පැත්තෙන් ඇවිල්ලා මෙහෙම මොනවද කරනවා ඔය වැවරවුම අර හොල් එකේ කියවා දැන් කුරුණෑගල ගහම ඒ අර වැවරවුම TikTok එක දැන් ගොඩක් කියවන මතක් වෙන්නේ මොකද මම ඊයේ පෙරේද දැක්ක මේ මෙතෙන් එකේ කල්සම මේ මෙහෙට දාගෙන දිනවා ඒ කියන්නේ ඌ ටී-ෂර්ට් එක මේ හරියට තියෙනවා කල්සමත් මෙතෙන්ද තියෙන්නේ ඇඳන් ඌ යනවා මෙහෙම අර අමුතු විදියට ඇවිදගෙන යනවා හරිද ඒක ඌ යන විදිය මට හෙර අපහසුයි ඌ දැක්කාම දැන් ඌගේ කල්සම ගැලවෙන්න රෙන්නේ කියන්නේ කල්සම ගැලවෙන්න රෙන්න ඌ මෙහෙම කරලා පණුවෙක් වගේ යනවා ඒ වගේ තව නටලා එක දාලත් එක්ක නෑනේ මේ ගිහිල්ලා ඒක දැන් ඉස්සල්ලාම බලන්න ඕන කුරුණෑගල සුද්ධ කරනවා එතනින් පටන් ගන්නවා ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගන්නවා කුරුණෑගල වැවරවම එතකොට දැන් අනික්කියුන් ගෙවල් වල බලන්නලා මේ ඈත ඉඳන් ආපුවම හරි මොනවා බස් ස්ටෑන්ඩ් එකට ගියා එතනින් ගෙදරට ගියා ඒක දවසක් නයිට් සෙමිනාර් ඉවර කරලා නයිට් සෙමිනාර් ඉවර කරලා එකෙක් හිටියා ඌ ටිකක් අර යවුගේ පෙනුම ටිකක් අර තියෙන පෙනුමට වඩා ටිකක් වැඩි හිටි පෙනුමක් තිබ්බේ හරිද මේවා කරලා ඉතින් දැන් මූ හිටියා මූ ගියා යන්නම් කියලා ඌත් ගියා ගෙදර යන්නම් කියලා නයිට් සෙමිනාර් ඉවර කරලා ගියා 2017 විතර හරිද ටිකකින් මූ දැන් ගෙදර යනවා කියලා හෝල්ට් එකට යනවා කියලා ගියා එතන මෙහෙම දැන් ක්ලාස් කරපු දැන්ට ඉස්සරහ තව හෝල්ට් එක තියෙනවා මීටර් 100 200ක විතර ආයෙ ටිකකින් ආයතනේ පැත්තට එනවා ටිකකින් බලද්දි ඇවිල්ලා බෑනේ සර්වේ කරන්න බලන්නකෝ එහෙම කරන එක හරිය නෑ නේද දැන් කියන හරිද මං කෝයිද දැන් මොකද්ද උඹට උනේ කියලා දැන් මූ ගිහිල්ලා බස් එකට නගින්න බස් එකට යන්න කියලා ගිහිල්ලා ස්ටෑන්ඩ් එකටලා ඉදලා අර අනික් පන්ති අරලා ගිය උන් වගේ උගේ යාළුවා වගේ උන් ටික අනික් පන්ති අරලා ගිය උන් බයිසිකලේ ඇවිල්ලා තිබ්බේ උන් 3-4 දිනක් බයිසිකල් දෙක විතර ඇවිල්ලා තිබ්බේ යනකම් ඉඳලා අර ස්ටෑන්ඩ් එකේ අර හෝල්ට් එකේ බස් එකට නගින්න ඉද්දී මූ ගාවට ගිහිල්ලා ටිකක් ඈතට එන්න ඉඳලා කෑ ගහලා හොරෙක් මේ කියලා කෑ ගහලා දැන් අර ස්ටෑන්ඩ් එකේ අර හෝල්ට් එකේ ඉන්න මිනිස්සු අර උදිහා මුදිද බලනවලු දැන් උගේ පෙනුමත් නිකන් අර වයසට වඩා කවුලක් තියෙන කතියක් තියෙන ඉතින් ක්ලාස් යන එකේ කිව්වට පිළිගන්නේ නැහැ මේ පාන්දර පහරද ක්ලාස් ඉවරලා වකට පිළිගන්නේ නැහැ
දැන් තව ඔය සිද්ධි එක එක මගුල් එක එක කරලා මම පස්සේ දැන් මට කාලයක් අර නයිට් සෙමිනාර් කරනවා කියන එකත් අර නිකන් රිස්ක් වගේ තත්ත්වයක් දැවුණා සමහර කාලවල කරද්දි මේ සමහරවුන් දැන් පන්ති එනවා කියලා ගෙදරින් ආවා දැන් මෙතනින් එහාට ස්ටෑන්ඩ් එකට ගිහලා ගෙදර යන්න එපේ. ඔය ඇවිද ඉන්න එපා මේ. හරිද? දැන් මේක ඉවරනාද ගෙලින්ම ගෙදර ගියා. දැන් නිදාගන්නilla. ඉතින් මෙහෙත් බුදිය ගත්තා නම් ආයෙ ගෙදර ගිහින් නිදාන්න එපා වැඩක් කරපන්. මෙහෙ නිදාගත්තේ නෑ හැබැයි ගොඩක් කිව්ව මට නිදනවා ආරාමේ. දැන් පේන්නේ නෑ නැත්තම් සාමාන්‍ය වෙන්දර දැන් ඇත්ත කතන්දරේ වෙන්දර සාපේක්ෂව අද හොඳයි. හරිද? වෙන්දර සාපේක්ෂව හොඳයි කියන්නේ සමහරවල්ලාට ගොඩක් වෙලාවට මේ 3-4 වෙදි නිදා ගන්න ගන්නවා. කොච්චර කිව්වත් නැගිටපන් මරනවා කිව්වත් නෑ. පස්සේ මරන්න දැන් පොඩ්ඩක් බුදිය ගන්නලා ඉන්න ඉන්නේ. හරිද? ඒ කියන්නේ මේ අර ඒ කියන්නේ ඒක දැන් තර්ජනය කළකොත් කොච්චර බය වුණත් අර සමහරලාට අර මිනිස්සෙට අර බෑම වුණාම බෑම වෙන්නේ අර ඒ කියන්නේ කොච්චර ගවත් පයින් ගහනවා ගවත් ආය මොනවා කරනවා ගවත් ඒ උට ඉතින් බෑ පොඩ්ඩක් නිදලා නැගිටින්න අනේ අනේ දැන් නම් අමාරුයි කියලා එහෙම එහෙමලා ඉන්නෙක් ඉන්නේ දැන් එහෙම නෑ හැබැයි ගොඩක් කියමු හොඳටම හොඳයි ඒකින්ද මේ තව විනාඩි අනික විලි ලැජ්ජයිනේ බං ලැජ්ජ නැද්ද කියපන්කෝ නෑ ලැජ්ජ නෑ උඹලට කොහොමද හරිද මම මේ ඇහැරලා ඉන්න දැන් මේ මම වයසයි නුඹලට වඩා ඒතර අනිවාර්යෙන් මේකේ ඉන්න පිරිමි ළමයි ඔක්කොම මට වඩා හොඳට ෆිට්නස් තියෙන්න ඕනේ. නැද්ද? තියෙන්න ඕනේ නෑ නැති වෙන්නේ කොහොමද? යකෝ තොපිට අනික් ඒවට. ඒවා උලක් නෑ. හරිද? හොඳ අපට හොඳට හයියද. එහෙම නිකන් ඉන්නේ ඉතින්. අපට දැන් වයසක කට්ටියට ෆිට්නස් තියෙනවා. දැන් මම නාකි. මේ ඇඟිල්ලකුත් කඩාගෙන. හරිද? මේ උදේ ඉඳන් පන්ති එකත් වැඩ කරලා එක දිගට කතා කරලා දැන් අද උදේ 7 ඉඳන් මම මේ තාම කතා කරනවා. එක දිගට කතා කරනවනේ. ඊයේ උදේ 7 ඉඳන් කතා කරනවා. ඊයේ උදේ හරිද අද නෙමෙයි ඊයේ උදේ 7 ඉඳන් කතා කරනවා මම තාම ඉන්න අවුලක් නැතුව මේකේ සමහරෙවුන් බලහන් කර නිකන් තිම්පන්සියෝ වගේ එහෙට මෙහෙට මේවා වෙලා සොකට් බහැලා වගේ විල් ලැජ්ජයි බෑනේ බල ලැජ්ජයි වැඩක් නැහැ හරිද නිදාගත්තොත් වැඩක් නැහැ අහගනින් හරි දැන් අහගන්න දැන් ඔය මොනවා කිව්වත් ලැජ්ජ නැහැ හරිද නෑ කමන්නේ අනේ මට ලැජ්ජාවක් නැහැ පොඩ්ඩක් පුදිය ගන්න අහගන්න දැන් කතාරු මේක අහගනින් මේකේ බන්ධන කෝණ විචල්ලය වෙන විදිහ අහගන්න බන්ධන කෝණේ මේ වරෙන්කෝ බතරේ අරුත් එක එන ලව් ටෝක් එක හිටිය හරිද හැබැයි කොළ පාට වගේ සෙට් එක දාගෙන ඉන්න වර නෝට් එක තරංගන බලන්න හොඳ හිනාවක් දාගෙන කාත් එකද මම දැක්කේ නෑ කතා කරේ අනික මොකද හින ආදරණීය විදිහට උඹර ළඟ ඉන්න එකත් එක්ක ලියලා තියෙන්නේ ඈ එකම තලේ පරමාණු පෙන්න පම් බලන්න ලියලා තියෙනවා ඒක ලිය ආගතරින් වඩියන් අර කියලා වලින් ගිහලා බලන්න හරි වඩියන් හරි ඔතන ඉන්න බං මේ බෙල්ල ගන්නවා පුළුවන්ද බලන්න මේක බලන්න පුළුවන්ද ඔහොම හිටපන් හරි තනියෙන් හිටපන් හරි කෙලින්ම කාන්තා කලාපයේ කෙලවට දාලා තින් හරි ඌවර හෙන්න මම දැක්කේ නෑ නිකන් කතා කරපේක මොකද්ද කියලා මට හොයාගන්න නැත්නම් ඌවත් ගන්නවා කෙලින්ම ලියන් ඕ හරි තව මොකද දෙන්නේ ඒ කොහෙද දෙන්නේ මොකද ඔබ දා කතා කරපු අනිකා මෙහෙරෙන් මෙහෙර ඔබ ඵලයන් අර පිටිපස්සටම පිටිපස්සට ඵලයන් කතා කරපු අනිකා උ ස්වේච්ඡාවෙන් ඇවිල්ලා අරුව ඉදිරිපත් නා ඵලයන් අර පිටිපස්සටම හරි ගෑණි විනියාගේ බලමු උත් එක්කද කතා කරේ නෑ ඒ ඔය කොහෙද යන්නේ ඔහෙ නෙමෙයි මෙහෙට නම ගෑල්ලෝයි පොලි මේ පැත්තේ ගෑල්ලෝයි පොලි මෙතන වඩනවා ඔය කොහෙද බං අරකේ පිටිපස්සේ වෙන තනියෙන් ඩෙස්ක් එක වඩිනවා හරි අන්න හරි ඔහොම ඉන්නවා ආන් එතන ඉන්නවා හරි දැන් හොඳට පේනවා මේ මූ කියන උඹත් එක්ක නෙමෙයි කතා කරේ කියලා ඌ මරු එකෙක් ඌ කියන මම නෙමෙයි ඌ අඳුරන්නේ නැහැලු හරි කතා කරපු අනික දැක්කේ නැහැ කොහොම ඌ අවංකවම නැගිටලා මන් තමයි කතා කරේ කියලා හරි දාගන්න ඉක්මන දාගන්න හරි හොඳයි නිදිමත යන්නත් එක ඒ වගේ උන් ඉන්න ඕන සාමාන්‍ය නැත්තම් ඒක ඌ හීනෙන්ද මන් දන්නේ ආවේ අර හීනේ ඇවිදින එකෙත් දන්නේ මට මේක පාට හීනෙන් වගේ දැක්ක තමන් ගාවට මේක අරන් ගියා නිදිමතෙත් වගේ හිටි හීනෙන් නිදිමතේ වගේ වෙලා හොම කතා කරන්නේ ලියාගත්තා කොහොමද ඉස්කෝලේ හරි අවුලක් නැහැ. හරි. ලොකු සැර මහා පරිමාණ දඩුවමක් දෙන්නේ නැහැ. හරිද? අර ඔය වගේ කතාව වෙන්නේ ඊට පස්සේ ඒක බලු වෙන්න එපා. ඒකින්ද වැඩේ කරපන්. හරි. රයිට් ගන්න දැන් ටියුට් එක.
ඊට තව අවස්ථා දෙනවා එක එකනට අවස්ථා හම්බ වෙනවා. තව පාන්දර වෙන්න දඩුවම් ක්‍රම අමුතු වෙනවා. හරිද? ඒකින්ද පරිස්සමෙන් ඉන්න කතා කරන්නේ නැහැ වැඩේ කරා. හරි. ගන්න 9 වෙනි පිටුව. ඔතනලා තනියෙන් වැඩ කරන ඔතනින් හෙල්ලෙන්නේ නැහැද? ඔතනලා ඉන්න ඕනේ. ඉන්ටර්වල් එකේ පයින් දෙන්න බෑ. හරිනේ? තනියෙන් ඉන්න තරමට ඇකට ගුණයි. හරි. හරි. අණුවල හැඩ කියන තැන 9 වෙනි පිටුව. හරි. ආගන්න මේක තේරුම් ගන්න. මේ ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තියයි ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතියයි කියන්නේ එකම දේ අහන්නේ. පැහැදිලිනේ? ඉලෙක්ට්‍රෝන යුගල් ව්‍යාප්තියයි ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතියයි කියලා අහන්නේ මොකද්ද? එකම දේ. තේරුණා නේද? ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තියයි ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතියයි කියලා අහන්නේ මොකද්ද? එකම දේ. එතකොට මේ ඕකේ ප්‍රශ්න වගේක් අහනවා. ඊළඟ පහත කවර අණුවල ජ්‍යාමිතික හැඩය. ඒ කියන්නේ කෙලින්ම හැඩය අපෙන් අහන්නේ. අර අතන තියෙන හැඩයන් ටික අහන්නේ. ඊට පස්සේ ওই විදිහට ප්‍රශ්න වගේක් අහනවා. ওই ටික පිළිවෙලට කරන්න බලන්න. 9 වෙනි පිටුවේ තියෙන අණුවල හැඩ කියලා MCQ 7ක්. තියරි ඔක්කොම උගන්ලා, ඒ කියන්නේ උගන්නන්න බෑ. මේ ප්‍රශ්නත් එක්ක මතක් කරන එක කරන්න. හරිනේ? කරන්න ඉක්මනට. මේක මාර උදව්වක් වෙයි ටර්ම් ටෙස්ට් එකට ඔය ඔක්කොම මතක් වෙනවා ඈ. හරි. ඉක්මනට. ඉක්මනට ගන්න. දැන් ඉන්ටර්වල් එක දෙන්න හදන්නේ. හරිද? මොකද තව MCQ 3 4 දැන් 10 වෙලාව නැත්තම් දැන් මැරෙනවා එකෙක් බඩගින්න ඊට පස්සේ හරිද? දැන් සමහරවුන් මේ වෙද්දි කන වෙලාව පැනලා තියෙන එක අර දැන් ආප්පකාපේ උන් වෙනම කතාවක්. ඒක වැතර දාන්නෝ. සමහරවුන් මේ වෙද්දි අර ගෙවල්ල පුරුදුලා ඉන්න 8 විතර වෙද්දි කාලා ෂේප් එකේ පාඩුවේ දැහැමෙන් සෙමින් ඉන්න තමයි පුරුදුලා තියෙන්නේ. 10යි කියලා කියන්නේ වෙලාව පැනලා තියෙන්නේ. හරිද? අහගන්න. එළියට යන්න දෙන්නේ නැහැ. එළියට යන්න අහන්නත් එපා යන්න දෙන්නේ නැහැ. වොෂ්රූම් වලම ඒ ටික පිටිවලට උතරින් මේවා කරනවා මේ. ඔහොම ඉන්නව කටි නැගිටින්න නැතු. ඒක මට අර අතරින් අහන්න බැරුණා මේ කොහොමද කරන්න කියලා. හරි. ඔන්ලයින් එකේ පොඩ ඉඳපන් යන්න බා. හරි ආගන්න මේ දැන් හරි දැන් වොෂ්රූම් වල ගෑනු ළමයිගේ මේ පැත්තේ තියෙන්නේ පිරිමි උන් මෙහෙ යන්න එපා ඈ හරිද යනවා නම් ඒක ඇඳුම නැතු මාරු කරලා වෙන ගවුමක් වගේ යන්න පුළුවන් කරේට යනවා නම් මෙහෙ යන්න බෑ හරිද මෙතන මේ වම් අත පැත්තේ තියෙන දොරවල් වලින් මෙහාට එන්න එපා ගෑනු ළමයි ඔක්කොම මේ පැත්තේ වොෂ්රූම් තියෙන්නේ පිරිමි ළමයින්ට උතන එහා පැත්තේ පිටවස් තියෙනවා මෙතන කට්ටිය ඉන්න හැමතැන් වල රෑ පයින් දෙම ලෑස්ති වෙන්න එපා අර වැටවල් වලින් අර එහෙන් පයින් එපා ඔක්කොම කවර් කරලා දෙන්න තැන් තැන් වල කට්ටිය ඉන්නවා පයින්ද ගියොත් වඩාගෙන මෙහෙට අරන් එන්න කියලා තියෙනවා. හරිද? ස්ටාෆ් රූම් එකට එකන් එන්න තියෙනවා. ආ කතා දෙයක් නැහැ. කෙලින්ම වඩාගෙන ඉක්මෙන් හරි ඇවිල්ලා ස්ටාෆ් රූම් එකට එකන් එනවා මං ගාවට ඊට පස්සේ. හරිනේ? ඔන්ලයින් එකේ ඉන්නේ උන් මේ අහපන්කො මේ අර දැන් සමහර උන් පැය භාගයක් නිදලා නැගිටින්නම් කියලා ඔතනම හොම්ම තපිනවා ඊට පස්සේ. හරිද? බුදියන්න එපා පැය භාගයක් නිදලා හැරෙන්නේ නැහැ. උඹලට පැය භාග කියන්නේ පැය භාගය කියලා කියන්නේ සුපිරියර් නිින්ද යන වෙලාව. ඊට පස්සේ ඇහැරවන්නේ උන්ටත් කෙලින්ම ගහන්න ගිහිල්ලා හෙන කේස් එකක් වෙනවා. ඇහැරෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්. ඔය සාමාන්‍යයෙන් පැය භාගයක් නිදලා ඇහැරවන්න කියලා පස්සේ කුණු හරුවෙන් බයිනවා ඇහැරවන්නේ නේ උන්ට. මට පාඩු ඉන්න දීපන් කියලා. හරිද? දැන් ඌමයි කියන්නේ පැය භාගයෙන් ඇහැරවන්න කියලා. එහෙම නැද්ද කියපන්කෝ. දැන් ඌමයි කියන්නේ පැය භාගයෙන් ඇහැරවන්න කියලා. මේ කෙල්ල මෙහෙමයි. අම්මා ඇවිල්ලා ඇහැරනවා මට ඉන්න දෙනවා නිදහසේ මට අමාරුයි. ඉතින් උඹලානේ කිව්වේ පැය භාගයෙන් ඇහැරවන්න කියලා. ඒකෙන් දැන් මෙතන මල විකාර කරන්න එපා. ඔන්ලයින් එකේ ඉන්න බුදියන්න එපා. හරිද? පැය භාගෙ දුන්නේ කෑම ගන්න. දැන් මේ වෙද්දි ඔන්ලයින් ඉන්නේ උන් ෂුවර් කාලේ ඉවරයි. ආයේ කතා දෙකක් නැහැ ඔන්ලයින් ඉන්න එකෙක්ගෙන් කාපු නැති එකෙක් ඉන්නවා කියන්නේ එහෙමත් එකෙක් ඌ මරු පොරක්. හරිද? ඒ කියන්නේ මරු කියලා කියන්නේ ඉතින් අර කියන දේ අහගෙන ඉඳලා තියෙනවා. අනික් කෙවුන් අනිවාර්යෙන් බත් කකා තමයි මේක කරේ. හරිද? ආයේ කතා දෙකක් නැහැ. හරි කවන්නේ නැහැ. 10 ඉඳන් 10 මාරනකම් දැන් 10යි 5යි 10යි 35 වෙනකම් ඉන්ටර්වල් එක ගන්න. මෙහෙ පයින්න බෑ එළියට.
ඔන්ලයින් නෙවුන් ටික පිළිවෙල 10 35 වෙද්දි එන්න මිස් කරගන්න බෑ. මෙතනින් එහාට තව වැදගත් දේවල් පට්ට තොගයක් කියලා දෙන්න තියෙනවා. හරි. සාමාන්‍යයෙන් මෙතන එක සැර යුගලක් එන්න ඕනේ. මේ ලුයිස් යුවේ කම්ප්ලීට් නෑ. මං කල්ලුත් කිව්වා. මෙතන එක සැර යුගලක් එනවා. බුවරේ. නැගිටපන්. කහ පාටයි සුදු පාටයි ටී-ෂර්ට් එක නැගින්න. ඔව්. ළඟ ඉන්න කර මොනවද කී hina වෙනවා. නැගිටපන්. මේ වරේ. මූ අපි ස්ටේජ් එකට යනවා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයමු. පේපර් එක තරම් වරේ. කැම් එක හරවන්නකො අනිත් පැත්තට. ලෝකෙට පෙන්වන්න ඕනේ නෑ මූව. ස්ක්‍රීන් එක පැත්තට හරවන්නකො. මේ වරේ. දැන් තව ගන්නවා කට්ටිය ස්ටේජ් එකට. හා. තෝ ලියපන් මේකට උත්තරේ. තෝ බෙල්ල කඩේ යකෝ මේ. කැම් එක ගනින් අහකට. හරි. ලියපන් උත්තරේ. උත්තරේ ලියපන්. උත්තරේ ලියපන්. ඔබ කියපන් පරමාණු දෙකේ මුහුම් කරන sp3 වේ. හරිද? අර මුහුම් කරන ලියපන් පරමාණු වල. හා. ලියපන් මුහුම් කරන. හරි. දැන් කියපන්. ඒ ප්‍රකාශය පරමාණු දෙකේ මුහුම් කරන sp3 වේ. එතන ප්‍රශ්නයක් තියෙනවා හරිද? ඌ අහන මොන පරමාණු දෙකේද කියලා. පරමාණු දෙකක් නැහැ. කාබන් පරමාණු දෙකේ. හරිද වැරද්ද? එතන ප්‍රශ්නේ කාබන් පරමාණු දෙක වැදලා නැහැ. කාබන් පරමාණු දෙකේ මුහුම් කරන sp3 වේ. හරිද වැරද්ද? වැරදි. නයිට්‍රජන් ඒ වගන්තිය වැරදි. එතන අර කාබන් කියන එක හදාගන්න. B වගන්තිය. නයිට්‍රජන් පරමාණුවේ මුහුම් කරන sp3 වේ. හරිද? හරිද? ඒ වගන්තිය වැරදි. හරිද? B නයිට්‍රජන් පරමාණුවේ මුහුම් කරන sp3 වේ. හරිද? හරි. C කාබන් හා ඔක්සිජන් පරමාණු අතර පවතින ෆයි බන්ධනය සෑදී ඇත්තේ sp2 මුහුම් කාක්ෂික අතිච්ඡාදනය වීමෙනි. හරිද වැරද්ද? කාබන් සහ ඔක්සිජන් අතර පවතින ෆයි බන්ධනය ඇදලා තියෙන sp2 මුහුම් කාක්ෂික අතිච්ඡාදනයෙන් කියනවා. ඒක වැරදි කියලා කියනවා. පැහැදිලි කිරීම මම කරනවා ඈ. මුගෙන් ඉස්සෙල්ලා උත්තර ටික අහලෙමු. හරි. ඊට පස්සේ CCN අතර බන්ධන කෝණය ආසන්න වශයෙන් කීයක්ද? 120ක් කියනවා. CCN කියන්නේ මෙන්න මේ බන්ධන කෝණය. මේ බන්ධන කෝණය 120ක් කියනවා. හරිද වැරද්ද? ආසන්න වශයෙන්. ආසන්න වශයෙන් 120ක් කියනවා. වැරදිද හරිද? මෙතන බන්ධන කෝණය අහන්නේ. මේකයි අතර බන්ධන කෝණය 120ක් කියනවා. හරිද වැරද්ද? ඈ? හරිද වැරද්ද? හරි කියලා කියනවා. මොකක්ද උත්තරේ? B එකයි D එකයි හරි උත්තරේ මොකද්ද? ඈ? ඔබ කියහන් උත්තරේ. B එකයි D එකයි. මතක නැද්ද උත්තරේ? B එකයි D එකයි හරි කියන උත්තරේ පහ. කැමරාව මේ පැත්තට හරන්න මූ උත්තර දුන්න හරිය කියන පෙන්වන්න කමන්නේ කට්ටිය. උත්තර දුන්න හරිය හින්දා පෙන්නන්නේ හා. ජමන් හරි. ක්ලැප් එකක් දෙන්න කට්ටිය. මූ හරි. රයිට්. හැබැයි වැරදුනා නම් ඕකේ අනිත් පැත්ත වෙන්නේ ඈ. හරි. කැමරාව අරයට හරවලා පයින් ගහන්න ගෙලින්. හරි. අරනේ හරි. උත්තර දුන්න හරිය ඒකෙන්ද බේරුණා. නෑ දැන් අහගන්න. දැන් මම මේක විවරණය කරනවා. කයි එක ගහ ඉන්න එපා. එන්න හම් වෙනවා chance එක ඈ. හරි ගියොත් කැමරාවෙන් පෙන්නනවා ලෝකෙටම. වැරදුනොත් කැමරාව වැහුවා. හරි. ආගන්නකෝ. දැන් පළවෙනි වගන්තියේ පොඩි අවුලක් තියෙනවා. පරමාණු දෙකෙන් මුහුම් කරන sp3 කියනවා. හරිද? එතන අහන්නේ කාබන් පරමාණු දෙකේ. හරිද? මේ ලියුව මුහුම් කරන හරි. මුහුම් කන් ටික ලියද්දි මම දැනගත්ත උත්තරේ හරියට කියනවා කියලා. ඒකයි අවුලක් කිව්වේ නැත්තේ. මුහුම් කන් ටික හරියට ලිව්වා. sp3 sp2 මේක මොකද්ද? sp3. එතන මේ කාබන් පරමාණු දෙකේ මුහුම් කරන sp3 කියන එක වැරදි. එකක් sp3 අනික මොකද්ද? sp2. ඊළඟට නයිට්‍රජන් පරමාණුවේ මුහුම් කරන්නේ sp3 වේ කියනවා. හරිනේ මෙතන බන්ධන තුනයි මෙතන මොකද්ද? එකසර එකයි. මේ ලුයිස් යුවේ අසම්පූර්ණ වෙලා තිබ්බේ. මං අර එකසර යුගල් දැම්ම මෙතන බන්ධන හතර නෑ. අෂ්ටකයේ සම්පූර්ණ වෙන්න එකසර එකක් එනවා. මෙතන බන්ධන හතරයි තියෙන්නේ. මෙතන බන්ධන දෙකයි. අෂ්ටකයේ සම්පූර්ණ වෙන්න එකසර යුගල් දෙකක් ඕනේ. තේරෙනවනේ ලුයිස් යුවේ එහෙම. ඒතර මෙතන මුහුම් කරන්නේ sp3 කියන එක හරි. කාබන් සහ ඔක්සිජන් පරමාණු අතර ෆයි බන්ධනය සෑදී ඇත්තේ sp2 මුහුම් කාක්ෂික අතිච්ඡාදනයේදී. තේරුම් ගන්න ළමයි මේ කාබන්ගේ මේ ඔක්සිජන්ගේ මෙයාගේ ඔක්සිජන්ගේ මුහුම් කරන්නේ අපි sp2 කියලා ලිව්වා කියන්නකෝ. මෙන්න මේ කාබන් ඔක්සිජන් අතර තියෙන මෙන්න මේ සිග්මා බන්ධනය. සිග්මා බන්ධනය හැදෙන්නේ නම් ඔය sp2 මොකද්ද? sp2 මුහුම් කාක්ෂික සෙට් වෙලා. තේරුණානේ? හැබැයි ෆයි බන්ධනයක් කවදාවත් ෆයි බන්ධන හැදෙන්න මුහුම් කාක්ෂික සම්බන්ධ වෙන්නේ නැහැ. ෆයි බන්ධන හැදෙන්න සම්බන්ධ වෙන්නේ නුමුහුම් පී කාක්ෂික. පැහැදිලිද? ෆයි බන්ධන හැදෙන්න සම්බන්ධ වෙන්නේ මොනවද? නුමුහුම් පී කාක්ෂික.
මෙතන කෙලින්ම මේ කාබන් එක ගත්තොත් මේ කාබන් එක sp2 මුහුම්කරණය කියන්නේ මෙයාගේ තියෙනවා මුහුම්කරණය වෙච්ච නැති p එකක්. තියරි උගන්නද්දී ඔක් කියලා දෙනවා. sp2 මුහුම්කරණය වෙච්ච පරමාණුවක තියෙනවා නුමුහුම් p එකක්. මොකද ඔය පරමාණුවක මේ කාබන් වල ගත්තොත් s එකයි p කාක්ෂික තුනකුයි තියෙන්නේ. ඒකෙන් s එකකුයි p දෙකකුයි මික්ස් වෙලා sp2 හැදුනහම තව p එකක් ඉතුරු වෙනවා. අන්නේ ඉතුරු වෙච්ච p එකයි මේ ඔක්සිජන්ගේ තියෙන p කාක්ෂිකයි එකතු වෙලා තමයි. ඇත්තට මෙතන sp2 ලියනකොට ඕනනම් 2p කියලා ලියන්නත් පුළුවන්. sp2 සහ 2p මම කලින් කියලා දුන්නේ. මේ ඔක්සිජන්ගේ p කාක්ෂිකයකුයි මේ කාබන්ගේ ඉතුරු වෙච්ච p කාක්ෂිකයකුයි එකතු වෙලා 2p පාර්ශ්වික අතිච්ඡාදනයක් වෙලා තමයි මොකද්ද? ෆයි බන්ධනය හැදෙන්නේ. ඒ කියන්නේ ෆයි බන්ධන හැදෙන්න කවදාවත් මුහුම් කාක්ෂික සම්බන්ධ වෙන්නේ නැහැ. ඒතර ඔතන ඔය කියන වගන්තිය වැරදි. හරිද? sp2 මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන හැදෙන්නේ නැහැ. හැදෙන්නේ මොන බන්ධනයද? සිග්මා බන්ධනය. CCN බන්ධන කෝණය ආසන්න වශයෙන් 120ක්. මේ බලන්න මෙතන කෙලින්ම sp2 මුහුම්කරණය කියන්නේ තලීය ත්‍රිකෝණාකාරනේ. මෙතන මුහුම්කරණ sp2 කියන්නේ ජ්‍යාමිතිය මොකක්ද? තලීය ත්‍රිකෝණාකාර. තලීය ත්‍රිකෝණාකාරය කියන්නේ බන්ධන කෝණය කියන්නේ ආසන්න වශයෙන් 120යි. ඒක හරි. B සහ D හරි කියන්නේ උත්තරේ මොකද්ද? පස්වෙනි එක. දැන් උට උත්තරේ මතක නැහැ කිව්වා. අර ගොඩක් ගෙවුන්ට අර ABCD වල උත්තර මතක නැහැ. ඒක ඔක්කොටම වඩා අවුලක් කරද. ඉතින් මම දැන් පේපර්ස් එහෙම කරද්දි හැමදාම උක හම්බ වෙනවනේ. ටික දවසක් ඇද්දි මතක හිටින්න ඕනේ. ඔන්න අලුතෙන්ම ඒ ලෙවල් වලට ආපු තොත්ත බබෙක් ගත්තොත් ඌ දන්නේ නැහැ කිව්වොත් හරි. දැන් අවුරුද්දක් ඒ ලෙවල් වලට ඇවිල්ලා මයි මාස්ටර් අවුරුද්දක්. හරි. ලියන්න මෙහෙම හොඳයි. ලියන්න තව ස්ටේජ් එකට එන්න ආසාව තියෙන කට්ටිය කතා කරගෙන ඉන්න ඈ. හරිද? තව එක එක අවස්ථා දෙනවා. ෆෝන් එහෙම සයිලන්ට් කරන් ඉන්න ෆෝන් එක රින් වුණොත් එහෙම කෙලින්ම රින්ග් ටෝන් එක නටවනවා ස්ටේජ් එකට අරගෙන. හරිද? ආයෙ කතා දෙකක් නැහැ. පාන්දර දෙකට විතර ෆෝන් එක රින් වුණා නැටුවා ස්ටේජ් එකට ආවෙච්චරයි. මෙතනින් කෙලින්ම අපි සවුන්ඩ් එකට දාලා සෙටප් එකට දාලා කෙලින්ම බෆල් වලින් දෙනවා සවුන්ඩ් එක වැඩි කරලා නටන්න තියෙන්නේ. හරි ලියන්න මෙහෙම. හරි. හරි. පරිස්සමෙන් ඉඳපල්ලා මම කොහෙන් මතුවේයිද දන්නේ නැහැ. හිටපු ගාම මං එනවා ඇතුළට කොහෙන් ගිහින්ද දන්නේ අර මම පිටිපස්සෙන් බලන්නේ මම දැක්කා අර මම බලන් හිටියා අර අතන දැන් මම දැක්ක මොනවද අරන් දෙන්නෙක් හොඳට හිමීට කට ඇතුලෙන් තියාගන්න. හරිද? මම බැලුවේ දැන් අර තියනවනේ එක එක જાති. බල්ලා ශනිකව අල්ලගන්න බලද්දි මේ ලුණු මිරිස් තිබ්බේ. හරිද? ආප්ප කනවා පිටිපස්සේ ආලා. බිල්ලෙජ්ජා මේ කියපන්කෝ දැන් මේ වෙලාව කීයද? තව සෙමිනාර් එක පටන් ගන්න පැය දෙකක් ගියේ නැහැ. එතන ඒ වැදෙන ආප්ප බිම හැලිලා. දැන් මම ඔය කිව්ව ගමන් විශ්වාස කරන්න මම ඔක්කොම බැලුවා එහාට මෙහාට ගාලා ආප්ප හැලිලා ඒක කනවා. ඒ කියන්නේ දැන් එක්ක දැන් ආප්ප කනවා නම් ලුණු මිරිස් එක්ක එකට එකතු කරලා අනාගෙන කාපන්කෝ. ආප්පේ කාලා ලුණු මිරිස් පොඩ පොඩ කඩ ඇදලා තියාගන්න. මොන හිඟන වැඩක්ද බං ඒ කරන්නේ? ආප්පෙත් එක්ක ඒක එළියට ගිහින් හරි කාලා වරින් දැන් බඩ අමාරුයි නම් බඩගිනි නැත්නම් මැරෙනවා මෙතන දැන් ඊට පස්සේ. අර පොඩි උන් අර මොන්ටිසෝරි ගියාට පස්සේ අර ඉන්ටර්වල් එකට කලින් අර හිමීටි මීට කෑල්ල කන්න බෑග් එකෙන් එළියට අරගෙන. ඒ ආප්පෙට හොඳක් නෑ ලුණු මිරිසට හොඳක් නෑ. බලු හිඟන වැඩ කරන්න එපා බලු වැඩ කරන්න එපා. නෑ මං හිතුවේ වෙන මොකක් කරසිද මං ශනික අල්ලගන්න හදේ බලද්දි නෑ ලුණු මිරිස් තිබ්බේ. ඒක හරිද? මේ අර දැන් ආප්පේ කාලා ටික වෙලාවක් ගියාට පස්සේ ලුණු මිරිස් කාලා හරියන්නේ නෑනේ. මුන් ගෙදරදී මං හිතන්නේ සීනි ටික කාලා පිට් ටික කාලා වතුර ටිකක් බොන දුන්නු වතුර ටිකක් තේ බොනවා කියලා. එහෙම වුන් හරිද? පොඩක් එපා යකෝ විල්ලෙජ් ජය. හරි අහගනි. දැන් අහගන්න. හරි. දැන් අහගන්න. ඒක අර කෑමක් ආපු ඉඳ නැත්තම් ඇත්තටම කෑම එකක් කනවා කියද්දි උට ඇදලා රං ගහන්න බෑනේ. හරිද? ඒ කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් නේ. හරිද? ඒ කියන්නේ කකා ඉන්න එකපාරට පිටිපස්සෙන් පාත්ති දාන ගහන යනවා. ඒකින් මම මොනවද කිව්වේ නැතිනම් කෑමන්නේ කන්නේ ඒක කමන්නේ නැහැ කියන්න බෑ. ඉතින් පන්ති වෙලාවේ දැන් කන්න නෙමෙයි ඇවිල්ලා තින්නේ. කන්න ඉන්ටර්වල් එකක් දෙනවනේ බං. අනික කන විදිය බලපන්කෝ. හරිද? ඒක කන්න වෙලාවක් දෙන ඒ වෙලාවේ කාපල්ලා. ඒතර දැන් කන හින්දා මොකද කියනද වෙන මොකක් හරි එකක් වුණා නම් ඉතින් ඔතන ඉන්න හම්බෙන්නේ නැහැ උන් දෙන්නගේ. ඌට මගේ දැන් හිර වුණාද මන් දන්නේ. හරිද? ඒක වංශනික වෙද්දි ඌට හිර වුණා උළුණු මිරිස් එකත් විසික් කළාද කොහොමද? හරිද බෑ. මේ මේක කරලා ගත්තා. හරි අහගන්න. දැන් අහගන්න. දැන් කතාව නවත්තන්න. හරි. O2